මේ බයික් එකේ විශේෂාංග ටිකක් විස්තරාත්මකව බලමු. මුලින්ම Bajaj Pulsar 135 LS කියන්නේ Bajaj Auto සමාගම විසින් නිෂ්පාදනය කරපු බයික් එකක්. මේක සරල ක්‍රීඩාශීලී පෙනුමක් සහ දක්ෂ කාර්යක්ෂමතාවයක් ලබා දෙන නිර්මාණය කරපු එකක්. টপ ස්පීඩ් එක ගත්තොත් මේ බයික් එකට සාමාන්‍යයෙන් පයට කිලෝමීටර් 112ක් පමණ උපරිම වේගයකට යන්න පුළුවන්. ටයර් සයිස් විදිහට ඉදිරිපස 2.75-17 සහ පසුපස 100/90-17 ප්‍රමාණයේ ටයර් තමයි එන්නේ. මේවා හොඳ පාර අල්ලා ගැනීමක් ලබා දෙන අතර විශේෂයෙන්ම නගරයේ හදිසි හැරවීම් වලදී ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව සහ එන්ජිමේ විස්තර හොඳින් බලමු. මේ බයික් එකේ තියෙන එන්ජිම 134.6ක් cc එක. ඒකේ 4 valve twin spark තාක්ෂණය තියෙන නිසා ඉන්ධන උපරිමයෙන් දහනය වෙලා හොඳ කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ඔයාට මේකෙන් ලීටරයකට කිලෝමීටර් 55ත් 65ත් අතර දුරක් ධාවනය කරන්න පුළුවන්. මේකේ එන්ජිම සැහැල්ලු වගේම ලොකු වේගයකටත් හොඳින් ප්‍රතිචාර දක්වන එක. මේ බයික් එකේ තියෙන්නේ ඉදිරිපස 240ක් mm ඩිස්ක් බ්‍රේක් සහ පසුපස 130ක් mm ඩ්‍රම් බ්‍රේක් පද්ධතියක්. මේ සංයෝජනය නිසා බයික් එක හොඳින් නතර කරගන්න පුළුවන්. විශේෂයෙන්ම නගරයේ ගමනාගමනය. මේ බයික් එකේ මීටර් පුවරුව ගැන කතා කරනවා නම් ඒකේ ඩිජිටල් වේග මාපකයක් වගේම ඇනලොග් ටැකෝමීටරයක්ද අඩංගු වෙනවා. ඒ වගේම ඕඩෝමීටරය, ට්‍රිප් මීටරය සහ ඉන්ධන මට්ටම පෙන්වන සංදර්ශකයක්ද මේකේ තියෙනවා. මේ බයික් එකේ ඉන්ධන ටැංකියේ සම්පූර්ණ ධාරිතාව ලීටර් 8ක් පමණ වෙනවා. ඒ අතරින් ලීටර් 2.5ක් පමණ ප්‍රමාණයක් රිසර්ව් එක සඳහාමනින් දිගු ගමනක් යද්දී මෙම ධාරිතාව පිළිබඳව දැනුවත සිටීම ගමන පහසු කරයි. Bajaj Pulsar 135 LS එකේ ඉතිහාසය ගැන කතා කරනවා නම් මේක 2009 වර්ෂයේදී තමයි මුල් වරට වෙළඳපොළට හඳුන්වා දුන්නේ. මේක Bajaj Pulsar පවුලේ වඩාත් දැරිය හැකි සහ සැහැල්ලුම ක්‍රීඩා මාදිලිය විදියට තමයි ස්ථානගත කරලා තිබුණේ. පසුව 2017 වර්ෂයේදී මේකට පොඩි යාවත්කාලිනී කිරීමක් සිද්ධ වුණා. ඉන්පස්සේ අලවිය අඩුවීම හේතුවෙන් 2018 වර්ෂයේදී ඉන්දිය වෙළඳපොළෙන් මේ ඉවත් කරනු ලැබුවා.